තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සසර පැවැත්ම සිද්ධ කරන්නේ තමන්ද. ඒ කියන්නේ මේ සසර පැවැත්මේ කාරකයා බවට පත් වෙන්නේ තමන්ද. ඉතින් අපිට ගත් කටටම මේකට කියන්න පුළුවන්කම තියෙන්නේ ඔව් මේ සසර පැවැත්ම නිර්මාණය කරන්නේ තමන්. මෙතනදී අපි ගත්තොතින් තමන් ඉන්න දෘෂ්ටියට සාපේක්ෂව අපි පිළිතුරු දෙනවා මෙන්න මේ ප්‍රශ්නේදී. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්තට හරි මහා බ්‍රහ්මයාගේ කැමැත්තට හරි මේ සසර පැවැත්ම සිද්ධ වෙනවා කියන පිරිසකුත් ලෝකයේ තුල නියෝජනය වෙනවා. ඒ වගේම ඉබේ මේ සසර පැවැත්ම සිද්ධ වෙනවා කියන තැනත් නියෝජනය වෙනවා ලෝකයේ තුල. තමන් විසින් සිද්ධ කරනවා කියන තැනත් ලෝකයේ තුල නියෝජනය වෙනවා. ඉතින් අපිට මේ කාරණාව තෝරා ගැනීම පිණිස සේලා සූත්‍රය උපකාර කරගත්තතින් එතන පවිටු මාරයා සේලා මෙහෙන බියතතුම් ගැනනු පිණිස පැමිණිලා මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ අත්බව කවරෙකු විසින් කරන ලදද? මේ අත්බැව්හි කාරකයා කවරේද? ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්න විමසනවා. ඉතින් මෙතනදී මේ අහන්නේ මේ අත්බැව, ඒ කියන්නේ මේ සසර පැවැත්ම කවුද කරන්නේ? මේ සසර පැවැත්මේ නිර්මාතෘවරයා කවුද? මෙන්න මේ විදිහටයි අහන්නේ. ඉතින් මෙතනදී මේ සේලා මෙහෙණින් වහන්සේ පෙන්වලා දෙන්නේ නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. මේ අදහස තමයි මේ අත්බැව තමන් විසින් කරන ලද්දක් නොවේ. ඉබේ සිද්ධ වන්නක්ද නොවන වෙන කෙනෙක් විසින්ද සිද්ධ නොකරන හේතු ප්‍රත්‍ය තුලින් සකස් වෙන ධර්මතාවයක් බවයි මේ තුලින් විග්‍රහ කරලා පෙන්වන්නේ. ඒ වගේම අපිට තිම්බරුක සූත්‍රය ගත්තට පස්සේ තිම්බරුක පිරිවැජියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා කොයි විදිහටද බවත් ගෞතමීනි කිමෙක්ද සුවදුක් තමා විසින් කරන ලදද? ඒ කියන්නේ මේ සුවදුක් තමන් විසින් කරපු දෙයක්ද කරන දෙයක්ද කියලා අහනවා. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ කොයි විදිහටද? තිම්බරුක එසේ නොකියව. තිම්බරුක එහෙම කියන්න එපා කියලා. ඉතින් නැවත අහනවා මෙහෙනම් සුවදුක් වෙන කෙනෙක් විසින් කරනවාද කියලා. ඒ වෙලාවේ පිළිතුරු දෙන්නේ තිම්බරුක එසේ නොකියව. නැවත විමසනවා කොයි විදිහටද? එහෙමනම් බවත් ගෞතමිනි කිමෙක්ද සුවදුක් ඉබේ හට ගන්නවද? නමුත් තිම්බරුක එසේ නොකියව කියලා පිළිතුරු දුන්නා මිසක් බුදුජානන් වහන්සේ විසින් මේ සුවදුක් වේදනා තමන් විසින් හදන දෙයක් තමන් කරන දෙයක් කියලා කුයිම කලකවත් මේ තුල පෙන්වලා දෙන්නට යෙදුනේ නැහැ. ඒ නිසා අපිට අපි ඉන්න මට්ටමේ මේ සුවදුක් වේදනා කවුරු කරනවා කියලාද හිතන්නේ? තමන් කරනවා. ඇයි එහෙම අපි තමන් කරනවා කියන තැනට පාත්‍ර වුණේ කියලා පොඩ්ඩක් බලමු. මෙතන පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ තිම්බරුක ඕ වේදනාය හේ විඳීය. ඒ කියන්නේ වේදනාව මම විඳිනවා කියන හැඟීමක් අපිට තියෙනවානේ. දැන් මෙන්න මෙහෙම අදහස තියෙන නිසා මොකක් කරනවද? මුලදීම මේ ලබ්ධිය ඇති කල්හි මොකද්ද? පසුව සුවදුක් තමා විසින් කරන ලදැයි මෙන්න මේ ලබ්ධියට පාත්‍ර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍රයේ පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ලෝක සත්‍යය කොහොමත් ආත්මගත සංඥාව තුළනේ ලෝකේ පසු වෙන්නේ. මොන විදිහට අපි කතා කරගෙන ගියත්. ඉතින් මෙන්න මේ ආත්මගත සංඥාව තුළ කටයුතු කරනවා කියලා කියන්නේ මොකක්ද? රූප දකින්නේ මම, ශබ්ද අහන්නේ මම, ගන්ධ රස ස්පර්ශයන් විඳින්නේ මම, සිතුවිලි පහළ වෙන්නේ මට කියන ආත්මගත සංඥාව තුළයි ලෝක සත්‍යය පසු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආත්මගත සංඥාවට තමයි ධර්මයේ විස්තර කරලා පෙන්නන්නේ සක්කාය දිට්ඨිය කියලා. එහෙමනම්
සක්කාය දිට්ඨිය දුරු කරන දර්ශනයක් පෙන්වනවා මිසක් බුදු ශාසනය තුළ සක්කාය දිට්ඨිය පෝෂණය කරන ධර්මතාවයක් පෙන්වලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාත්මයි මේ ධර්මතාවය. එනිසා අනාත්ම ධර්මතාවයක නැවත සාංශාරික ප්‍රවාහය සිද්ධ කරන කාරකයක් ඉන්නවා කියලා ගත්තුතින් අපි ඒ ඉන්නවා කියන තැනින් අරගෙන තථාගත ශාසනය විග්‍රහ කරනවා නම් යමෙක් ඔහු බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා නගන්නේ. ඒ නිසා අපිට කියන්නට බෑ කොයි විදිහටද මේ ලෝකයට මමයි තණ්හා වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ලෝකේ ඇලෙන බැඳෙන ගැටෙන දේවල් නැහැ. ඒ ඇලෙන බැඳෙන ගැටෙන දේවල් තියෙන්නේ මගේ හිතේ, මගේ මනසේ කියලා ඉවර වෙලා ඒ මනසේ තියෙන ගතියටයි මම ඇලෙන්නේ, බැඳෙන්නේ, ගැටෙන්නේ. ඒ නිසා ඒ ගතියට මම බැඳෙන්න හොඳ නෑ කියන තැනින් ධර්මයේ විග්‍රහ කරනවා නම් ඒකත් කොතනට අයිති වෙනවද? ඒකත් ආත්මගත දෘෂ්ටියටම අයිති වෙන, සක්කාය දිට්ඨියටම අයිති වෙන තවත් යම් දෘෂ්ටි කෝණයක් පමණක්ම බව අපි හොඳින් සිහිපත් කරගත යුතු කරුණාවක් බවට පත් වෙනවා. මොකද මේ විදිහේ විග්‍රහයක් සිද්ධ කරන්නට මේ වෙලාව තුල මං හිතුවේ අද අපිට සමාජය තුළ නිරන්තරයෙන්ම ඇහෙන්නට ලැබෙන අදහස තමයි සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය මත පදනම් වෙලා ධර්මයේ විග්‍රහ කරන ස්වභාවයකයි අපිට පේන්නට තියෙන්නේ. මේ සසර පැවැත්ම Tamange කැමැත්තට සිද්ධ වෙන එකක් කියන තැනිනුයි විග්‍රහ වෙන්නේ. මොකද ලෝකෙට තණ්හා කරන්නේ මම කියලා අපි කියන්නේ. නමුත් තණ්හාව කාගේද කියලා බුදුන් වහන්සේගෙන් විමසුවොතින් බුදුන් වහන්සේගේ පිළිතුර තමයි ප්‍රශ්නේ වැරදි. එනිසා අපි මේ තණ්හාව කෙනෙක්ගේ කරලා කතා කළාට සසර පැවැත්ම Taman විසින් සිද්ධ කරනවා කියලා කතා කරාට ඒ අපේ පිළිතුර මිසක් ඒ බුද්ධ ශාසනය තුළ දෙන පිළිතුර නොවේය. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නොවන බව අපි හොඳින් තේරුම් කරගන්නට අවශ්‍ය කරනවා. එහෙමනම් මේ පිළිබඳව යම් නිවැරදි කරගැනීමක් අපි සිද්ධ කරනවා නම් අපිට පුළුවන් ප්‍රඥා ගෝචරවම මේ බුද්ධ ශාසනය හඳුනගෙන එහෙමනම් මේ සාංශාරික පැවැත්ම සිද්ධ වෙන්නේ කොයි විදිහටද? මේක Taman කරන්නේ නැත්නම්, ඉබේ වෙන්නේ නැත්නම් වෙන කෙනෙක් විසින් සිද්ධ නොකරනවා නම් හේතු ප්‍රත්‍යයෙන් නම් මේ ධර්මතාවය සිද්ධ වෙන්නේ, සකස් වෙන්නේ. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවය කියන විමසුමට අපි යොමු වෙනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා සැබවින්ම මේ තථාගත බුදු ශාසනය පිළිබඳව අවබෝධය ලබා ගන්නට. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.